Geo Academy with Mahesh Kamagai. ළමයි 2024 උසස් පෙළ ලියපු ළමයින්ගේ ප්‍රතිඵල දැන් පහුගිය දවසේ ආවා. ඇත්තටම මම බැලුවා මේ ළමයින්ගේ ප්‍රතිඵලයි ඒගොල්ලන්ගේ O level ප්‍රතිඵලයි අතර මොකද්ද සම්බන්ධය කියලා. ඇත්තට අපේ පන්ති වලට ළමයි බඳවා ගන්නකොට ඕගොල්ලන් උනත් එහෙමයි. එනකොට මේ ඇප්ලිකේෂන් එක පුරවලා දීලා තියෙනවා. මේ ඇප්ලිකේෂන් එකේ ඔයාගේ O level ප්‍රතිඵලත් ගන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඕගොල්ලන්ගේ A level ප්‍රතිඵලයත් මම මේක ලියා ගන්න. මේ O level ප්‍රතිඵල සහ A level ප්‍රතිඵල අතර මොකද්ද සම්බන්ධය කියලා. ඒතර මගේ අතේ මෙන්න එකක් තියෙනවා. මම නම කියන්නේ නම කියන එක හරිනේ. ඒතර පුතේ යාට තියෙනවා ප්‍රතිඵලය A7යි B1යි. ඒතර බලමු අපි එයාගේ A level ප්‍රතිඵලය මොකක්ද කියන්නේ? C2යි B1යි. ඒතර බලන්නකො එයාගේ O level ප්‍රතිඵලය කොහොමද කියලා? A7යි B2යි. පැහැදිලිවම මේ දරුවා A level වලදී වැඩ කරලා නැහැ. අර ගොඩාක් අය හිතනවනේ අපිට O level හොඳ ප්‍රතිඵලයක් ආවම A level ආස් කරන්නේ ඒ නිසා අපිට කිසි ගේමක් නැහැ. අහර මේ කිසිම හිතනවනේ. එහෙම නැත්නම් පුතේ මේකට වෙන මොකක් හරි හේතුවක් තියෙනවා. ගොඩාක් එහෙමයි. මම මේ දැන් එකක් කිව්වේ. ඔන්න තව එකක්. එයාගේ O level ප්‍රතිඵලය තමයි A4යි B4යි 8යි විද්‍යාවට C1. එයා A level වලට කරලා තියෙන මෙන්න මේ සබ්ජෙක්ට් තුන. ආර්ථික විද්‍යාවයි ලොජික් කරලා තියෙනවා. ඊට පස්සේ භූගෝල විද්‍යාව කරලා තියෙනවා. හරිද? එතකොට එයාගේ ප්‍රතිඵලය මෙන්න මේක. ආර්ථික විද්‍යාව C, ලොජික් එයා අසමත් ෆේල්, භූගෝල විද්‍යාවට C1. බලන්නකො පුතේ නේද? හරිද? මම මේ ඇත්තට මේ ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලන්ට පුතේ තව දවස් ටිකයි තියෙන්නේ. ඒ නිසා මේ මෙච්චර O level ප්‍රතිඵලයක් ගන්නපු ළමයි පවා පුතේ අවසාන මොහොතේ වැඩ කරන්න නැතුව ගිහිල්ලා ඒගොල්ලන් අඩුම අඩු ප්‍රතිඵලයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට මම කියන්නේ මෙයා පාඩමකට ගන්න. පාඩමකට අරගෙන පුතේ බලන්න මොකද මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ළමයින්ට ඕගොල්ලන්ටත් ඔහොම වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඕගොල්ලන්ට මේ ඔහොම වෙන්න කලින් තමයි පුතේ මම මේ කියන්නේ ඔහොම කරගන්න එපා. හරිද? බලන්නකෝ A4යි පුතේ B4යි හරිද C1යි ලොජික් ෆේල්. හරි. ඒ කියන්නේ අපි දැන් මේක දාන්න පුළුවන් අර ලොජික් කරපු ගුරුවරයෙකුට දාන්න පුළුවන් මේ ලොජික් ෆේල් වුණා. එහෙනම් පුතේ බලන්නකෝ A4යි B4යි ගන්නපු එක්කෙනෙක් ආර්ථික විද්‍යාවයි ජියෝග්‍රැෆි C. හරි එහෙනම් මේ ඉකෝන වලටයි ජියෝග්‍රැෆි වලටත් ඒ ඇවිල්ලා ලොජික් ෆේල් වුණා නම් ඔන්න මොකක් හරි පොඩ්ඩක් කිව්ව හැකියි. නමුත් මේ ළමයා ලොජික් ෆේල් හරිද? ආර්ථික විද්‍යාවයි ජියෝග්‍රැෆි C දෙකක් තියෙනවා. ඉතින් බලන්නකෝ කොයිතරම් වැඩ කරලා නැද්ද කියලා. නේද? පන්තියේදී කොයිතරම් වැඩ කරලා නැති එකක්ද මෙතන තියෙන්නේ කියලා බලන්නකෝ. හරිද? මම තව වුණා එකක් දෙකක් කියන්න මම මේ ටිකම එකතු කරන් ආවා. තව එකක් තියෙනවා පුතේ. එයාගේ A1යි 2යි 3යි A3යි 1යි 2යි 3යි 4යි 5යි B5යි C1යි ප්‍රතිඵලය. ඒ ගැන O level ප්‍රතිඵලය. A level කොහොමද දන්නවද? එයා කරලා තියෙන්නේ තොරතුරු සංනිවේදන තාක්ෂණය කරලා තියෙනවා, ICT කරලා තියෙනවා, මීඩියා කරලා තියෙනවා, ජියෝග්‍රැෆි කරලා තියෙනවා. හරිද? ICT වලට C1ක් තියෙනවා. ඊට පස්සේ මීඩියා වලට B1ක් තියෙනවා, ජියෝග්‍රැෆි වලට C1ක් තියෙනවා. බලන්නකො මේ අපි කතා කරපු එක ළමෙක්වත් පුතා විශ්වවිද්‍යාලය යන්න සමත් වෙලා නේ. ඇත්තටම බැලුවොත් මේ වගේ O level ප්‍රතිඵලයක් තියෙන ළමේ ඇත්තටම බැලුව පුතේ කැම්පස් යන පාස් වෙන්න ඕන. හරිද? මේ වගේ O level කියන්නේ මේ මොනවාද මේ පොල් ගාලා නෙවෙයිනේ. O level වලදී මේ වැඩ කරලානේ මේ වගේ ඒ සාමාර්ථ ප්‍රමාණයක් B මෙච්චර අරගෙන තියෙන්නේ. ඉතින් බලන්න A level වලදී මොකද වෙලා තියෙන්නේ? පැහැදිලිවම මේ ළමයි වැඩ කරලා නැහැ. ඕනනම් මම තව එකක් දෙකක් පෙන්නන්නම්. මේ ළමයටත් වෙනවා. මෙන්න හොඳ බඩුවක් ඈ. ඒ තියෙනවා 1යි 2යි 3යි 4යි A4යි B1යි 2යි B2යි එතකොට 6යි C1යි S2යි ප්‍රතිඵලය. A4යි B2යි. හරිද? ඔහොම තියෙන්නේ. කළා තියෙන්නේ ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි ICT කළා තියෙන්නේ. හරිද? ලංකාවේ ප්‍රසිද්ධ පාසලක දරුවෙක්. හරිද? මම පාසල ලියාගෙන කියන්න ඕනේ. හරිද? ලංකාවේ ලොකුම පාසලක ළමයි. මේ ළමයා ප්‍රතිඵලය 100කට
100ක් තියෙනවා ඉතිහාසය. ජෝග්‍රෆි වලට 100ක් තියෙනවා ICT with thought කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතිඵල අත්හිටු වල තියෙනවා. ප්‍රතිඵල අත්හිටු වල තියෙනවා ICT වල ප්‍රති. ඒ කියන්නේ අනිවාර්යයෙන් මොකද්ද? ඌ කොපි ගහලා අහුවෙලා. හරිද? ඒ කියන්නේ කොපි ගහලා අහුවෙලා මේ අර විභාග ශාලාවේදී ලියලා මේ කොපි ගහලා කියලා ප්‍රතිඵලය අත්හිටු වල තියෙනවා. මේ බලන්න මෙච්චර ප්‍රතිඵලයක් ගන්න ළමයි ලංකාවේ හොඳ ස්කෝල වලට ගිහපු ළමයි බලන්න අද කොතෙන්ද මේ වැටලා තියෙන්නේ. එකෙන් පේනවා පුතේ මොකද්ද? මේ සමාජයේ යන ක්‍රමය හරිනේ. හරිද? මෙයාගේ ඕන තරම් මම පෙන්නන්න මම මේ සෙට් එකම මේ තියාගෙන ආවේ ඔයගලන්ට තියාගෙන ආවේ මේක කියන්න ඕන නිසා. මේක මෙහෙමයි. ඒතර මෙතන මම දකින මේම ප්‍රධාන හේතුවක් තියෙනවා. හරිද? මට හිතෙන විදියට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි පුතේ මොකද්ද? ජංගම දුරකථන වල අධික ලෙස ඇබ්බැහිීමක් වෙන්නේ. හැම වෙලාවෙම අපි දකින දැන් ඕගොල්ලන්ට උනා සිස්ටම කියන්නේ මොකද්ද? ඔය ෆෝන් එක අයින් කරන්න ෆෝන් පාවිච්චි කරන්න එපා. හරිද? එළියට ෆෝන් එක විසික් කරනවා. අර ඔළුවේ ගහනවා. ඔය හැම තිස්සෙම මං කියනව නේද? හරිද? ඒ කියන්නේ ඇයි ඒ? මේ බලන්න මේ ප්‍රතිඵල වලට අනිවාර්යෙන් පුතේ ඔයාගේ ෆෝන් එක තමයි වක් කියන්නේ. වෙන මොකවත් මේ ෆෝන් එක තමයි ඔය සේරම හානි කරලා තියෙන්නේ. හරිද? ඒතර ෆෝන් එකම ඔබ හිටියා කිසිම දෙයක් කළේ නෑ පුතේ. බලන්න මේ වගේ හොඳ ඕලේ ප්‍රතිඵලයක් ආපු දරුවෙක් පවා මොකද වෙලා තියෙන්නේ? ඒ ලෙවල් පුතේ අඩුම රිසර්ච් එකකට ගිහිල්ලා තියෙනවා. හරිද? අඩුම ප්‍රතිඵලයකට ගිහිල්ලා සමහරු එක සබ්ජෙක්ට් එකක් ෆේල්. මම දැක්ක අර දැන් ඒ පහත් කොහෙදලා උගන්වපු ළමේ ලොජික් ෆේල්. ඉතින් එහෙම වෙන්න බෑනේ පුතේ. මොකද මෝඩයෝ නෙවෙයි. අද එක සබ්ජෙක්ට් එකක්වත් මේ ළමයි ඕලේ ෆේල් නෑ. එහෙනම් අන්න ඒක නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ ඔයගලන්ට ඔය ජංගම දුරකථන කේස් එක නම් පොඩ්ඩක් ඈඩ් කරන්න. තව මාස කීයක් තියෙන්නේ? තව මාස 6යි තියෙන්නේ. ඒ මාස 6ක් කොන්දටම ඇති ඔයාලට මේ A level ගොඩ දාගන්න. හරිද? කොන්දටම ඇති. මම මාස 4න් 5න් A level ගොඩ දැම්මේ. ඉතින් ඔයාලට කොන්දටම ඇති මේ මාස 6ක් කියන එක ගොඩ දාගන්න. එහෙනම් උදේ අත්යෙන් ඉඳන් හිටන්න. හරිද? අපරාධිනේ අම්මගේ තාත්තගේ සල්ලි ගන්න. හරිද? අපරාධිනේ අම්මගේ තාත්තගේ සල්ලි නේද? කොච්චර මහන්සි කරනවද කන්නේ නැතුව. හරිද? හරියට අඳින්නේ නැතුව. හරියට ගමනක් බිමනක් යන්නේ නැතුව. හරිද? ඕගොල්ලන්ට පුතේ මේ දෙන සල්ලි අපරාධි. ඒ නිසා ඒ ගැනවත් ටිකක් හිතලා ඔය ෆෝන් එක අයින් කරලා. හරිද? ඔයා පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන තියෙන සම්බන්ධතා පැත්තකින් තියලා. පුතේ මේ මාස 6 හරිද? මේ මාස 6 හොඳට කැප වෙන්නකො. හොඳට කැප වෙන්නකො පුතේ මං කියන්නේ. දැන් අයියලා අක්කලා ඉන්නවනම් හරිද කියන්න දෙවෙනි සැරේ කරන්න කියන්නේ. මොකද ඒ ළමයි ඇත්තටම ඔය ෆේල් වෙලා තියෙන්නේ වැඩ නොකරන සංකවුන්ට බැරුව නෙවෙයි. හරිද? ඒක දෙවෙනි සැරේ කවුරුවක් ගන්න හදිස්සිය. හරිද? ඒ කතාවද ගන්න හදිස්සියද? හරිද? හැම දෙයකටම හදිස්සිය. රල්යම්ම ගන්න හදිස්සිය. මොන හල්යම්ම ගන්න හදිස්සියද බං? අර විභාගේ පාස්කලයි. නැතුව මේ හල්යම්ම කළ වැඩක් නැහැ. ඒ නිසා පුතේ මේක පළවෙනි සැරේ හරියට කරගන්න. එතකොට හදිස්සියත් හරියට පුලම් පොඩක් හරියට වෙනවා. හරියට මේක පළවෙනි සැරේ කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අද ඉඳන් පුතේ 2025 තියෙන ඔයා අනිවාර්යයෙන්ම හොඳට පුතේ ඉතර ගන්න. මේ ටික හොඳට කරන්න මම හොඳට කළා කොහොම හරි ගේමක් ගහ ගන්නවා කියලා පුතේ අදිස්ථාන කරගෙන අද ඉඳන් පුතේ හරියට වැඩ කරන්න පටන් ගමු. අපි හරිද? දැන් ඉස්සර වගේ නෙවෙයි මම අනිවාර්යයෙන්ම ඩොට් එකට බලනවා. කිසි කෙනෙකුට කතා කරන්න බෑ. අද අනිවාර්යයෙන්ම මම දෙන වැඩ කළා තියෙන්න ඕන. සියල්ල සම්පූර්ණ කළා තියෙන්න. නැත්තම් පුතේ පන්නන එක පන්නනවා. ආයි ලොවෙත් නැති වෙයි. Geo Academy with Mahesh Kamagai.